සියලු දෙනාටම සුබ අදහසක් වේවා. සියලු දෙනාටම අවසරයි. මම දැන් අද මේ වර්ක්ෂොප් එක තියෙන හේතුව අපිට තියෙනවා මේ පොඩි ගයිඩ්ලයින්ස් එකක් තියෙනවා කොහොමද අපි ඔබ්සර්වර් විදියට කොන්ට්‍රැක්ටර්ස්ලත් එක්ක සයිට් එකේ කොහොමද අපි ඩීල් කරන්න ඕනේ කියලා පොඩි ගයිඩ්ලයින් එකක් දුන්නා නම් හොඳයි කියලා අපේ පැත්තෙන් තියෙන පොඩි අදහසක් තියෙනවා. ඒකට කලින් ඒ කොන්ට්‍රැක්ටර්ත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඒ කියන්නේ අපි ඔබ්සර්වර් විදියට ඇයි යන්න ඕනේ, එතකොට කොන්ට්‍රැක්ටර්ත් එක්ක අපි කොහොමද ඩීල් කරන්න ඕනේ, ඇයි එහෙම ඩීල් කරන්න ඕනේ කියලා කාරණාවලට යන්න කලින් අපි ඒ සම්බන්ධව මේ තියෙන ડોකියුමන්ට්ස් එක ගැන පොඩ්ඩක් දැනගත්තා නම් හොඳයි. කොහොමද අපි ડોකියුමන්ට්ස් තියෙන්නේ, ඒ කියන්නේ බිඩින් ડોකියුමන්ට්ස් එකේ ඉඳලා කොන්ට්‍රැක්ට් එක වෙන්නේ කොහොමද, කොන්ට්‍රැක්ට් එක කියන එක කොච්චර සෙන්සිටිව් එකක්ද, ඊට කොන්ට්‍රැක්ට් ડોකියුමන්ට්ස් එකකින් අපි අපේ තියෙන rights and obligations responsibilities මොකද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මේ වර්ක්ෂොප් එකේ තියෙන උමනාව. එතකොට how to navigate bidding and contract documents and guidelines for dealing with contractors and observer on site. එතකොට මේ වර්ක්ෂොප් එකේ තියෙන objectives මම කියව විදිහට understand the key elements of bidding and contract documents. අපි bidding document ගැන මේ ගොඩක් මට hub office වල මේ field offices වල මේ finance station එකකින් ඊපස්සේ ඒ වගේ විවිධ departments වල මට ඉතිරිපත් තිබුණා මේක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ, contract documents එක ගැන දැනගන්න ඕනේ, contract documents වල කොහොමද තියන්නේ, contract documents වල කොහොමද හදන්නේ, bidding document එකක් කොහොමද අපි evaluate කරන්නේ effectively, ඒ වගේ දේවල් පොඩ්ඩක් කියලා දෙන්න කියලා ඉල්ලීමක් තිබුණා. We have to understand the key elements of the bidding and contract documents. ඊපස්සේ learn how to review and analyze bidding and contract documents. bidding document එක කොහොමද අපි analyze කරන්නේ, කොහොමද අපි එතනින් successful bidder එකක් ගන්නෙ, ඒතර contract එකක් කරනකොට මොකද contract එකේ තියෙන fundamental components එකේ මේ මොකද contract documents එකේ conception contract එකේ යන priority documents කියන මොකද්ද, ඒ priority documents වල මොන හරි dispute එකක් ආවොත් ඒ disputes ටික අපි කොහොමද solve කරන්න කියලා ගැන පොඩ්ඩක් බලන්න තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ understand the role of an observer on site. එතකොට ඒක දැනගත්තා නම් අපිට දැනගන්න පුළුවන් අයි අපි observer විදියට පළවෙනියම navigating bidding and contract documents, understanding of bidding documents. bidding document එක ගැන මුලින්ම බලමු. bidding document කියන්නේ මොකක්ද? එතකොට අපිට bidding document කියන්නේ ඇත්තටම it's a formal set of documents. formally හදන document එකක්. ඒක විවිධ departments විවිධ එක රටවල් වල එක format එකක් formal document එකක් හදලා තියෙනවා. උදාහරණයට World Bank, IFAD, ඊට පස්සේ මේ JICA ඒ වගේ විවිධ departments එක තමයි අපි invite contractors ලා වෙතරම invite bidders. අපි bidders ලාව invite කරන්න ඒගොල්ලන්ගේ proposals ටික අපිට ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උදාහරණයට construction වැඩවල වෙන්න පුළුවන්, consultancy service වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් වලට අපිට formal set of documents එක අපි use කරලා ඒගොල්ලන්ට අපි අදහසක් invite කරනවා bidders ලාට ඒගොල්ලන්ගේ proposals ටික submit කරන්න කියලා. එතකොට එතනින් අපි documents එකේ තියෙනවා project එක ගැන කියනවා. ඊට පස්සේ terms and conditions එක කියනවා. contract එකක් යනවා නම් ඊට පස්සේ successful bidder ආවම පස්සේ ඒ contract වල යන්න ඕනේ terms and conditions ටික අපි expose කරනවා ඒ bidding document වල. ඊට පස්සේ criteria for selecting winning bidder. ඒ කියන්නේ successful bidder වෙන්න ඕන නම් කොයි විදියටද successful bidder අපි තෝරන්නේ කොයි විදියටද? ඒ criteria එක ගැන අපි ඒ bidding document වල කියලා expose කරනවා. ඒ කියන්නේ එක එවිලා it's a predefined templates එකක්. ඒ කියන්නේ එක ආයතන වල එක standards තියෙනවා. හැබැයි ගොඩක් දොර ලොකු deviation එකක් නැහැ. bidding එකේ red book එකට ගලපෙන විදිහට තමයි අපේ SIDA SBD 2 document එක හදලා තියෙන්නේ. ඒතකොට SBD 1 document කියලා එකක් තියෙනවා. ඒක SBD 2 document එකට වඩා ලොකුවට වේලි නැහැ. හැබැයි සමහර clauses ලා නැහැ එතන. conditions of contract වල instructions to bidders තියෙන clause වල
ලොකු ලොකු වෙනසක් නැතුව පොඩි චේන්ජස් තියෙනවා. හේතුව ඇවිල්ලා මම කියන්න ඇයි කියලා. එතකොට මේ ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් එක කන්සිස්ටන්සි එකක් තියන්න ඕනේ. කන්සිස්ටන්සි එකක් තියෙනවා. අනිත් එක ෆෙයාර්නස් එකක් තියන්න ඕනේ. ට්‍රාන්ස්පරන්සි එකක් තියන්න ඕනේ. කන්සිස්ටන්සි කියන්නේ දැන් උදාහරණයක් අපි වර්ල්ඩ් බැංක් කොන්ට්‍රැක්ට් එකක් බිඩින් ඩොකියුමන්ට් එකක් පාවිච්චි කරනකොට ඒ බිඩින් ඩොකියුමන්ට් වල තියෙනවා කන්සිස්ටන්සි එකක්. ඒ කියන්නේ එක කොන්ට්‍රැක්ට් එකක් එක බිඩක් එක විදියට කෝල් කරලා තව බිඩක් තව විදියට කෝල් කරන්න බෑ. කෝල් කරන්න බෑ. එතකොට ඒ ඩොකියුමන්ට් එකේ කන්සිස්ටන්සි එකක් තියෙනවා. එක විදියමයි යන්නේ. ඊට පස්සේ ෆෙයාර්නස් එකක්. ෆෙයාර්නස් කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් උදාහරණයක් කියමු අපි පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් මේ බිඩස් මුලින්ම ඉල්ලන්නේ බිඩ් සිකියුරිටි එකක් ඉල්ලනවා. ඒතර බිඩ් සිකියුරිටි එකක් ඉල්ලනකොට බිඩ් සිකියුරිටි කියන්නේ මොකක්ද කියලා බලමු. බිඩ් සිකියුරිටි එකක් ඉල්ලනකොට අපි සාමාන්‍යයෙන් 1 to 1.5% 2% අතර තමයි ගන්නෙ. ඇයි අපිට 5% ගන්න බැරිද කියලා අහුවොත් ඒක බෑ. ඒක ෆෙයාර්නස් එකක් නෑ. මොකද ඒක තමයි ඩිටර්මයින් කරලා කියන්නේ. ඒ ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් වල 1 to 2% ඇතුළේ යන්න that is the fairness fair amount එකක් from the bidders එකකින් ගන්න පුළුවන් amount එකක් කියලා. අනිත් එක transparency. Transparency කියන්නේ අපි මේ bid එක ගැන හැමෝටම අපි expose කරනවා ඕන එකනා දැනගන්න පුළුවන් විදිහට තමයි ඕන එකනාට ඕන bidders ලාට hidden එකක් නැතුව ඒ කියන්නේ transparent කරනවා අපි මෙතනින් තමයි close කරන්නේ මෙතනින් open කරනවා මේ විදිහට තමයි අපි select කරන්නේ මේ විදිහට තමයි අපි අපේ proposals ටික මේ විදිහට ඕනේ කියලා ඔක්කොම අපි ඒගොල්ලන්ට transparently කියනවා. එතකොට එක මේ bidders ලාට එක විදිහට අපි ඒගොල්ලන්ගේ proposals ගන්නේ නැහැ. It is transparent. There is a transparency. එතකොට these documents are often issued by the maker ඇවිල්ලා අපේ international මම කිව්ව විදිහට international organizations, professional bodies, government bodies වල තියෙනවා එක standard bidding documents. ඒකත් අපි බලමු පොඩ්ඩක් මේ කොහොමද මොන ආයතන වලද කොහොමද යූස් කරන්නේ කියලා. commonly අපි පාවිච්චි කරන්නේ international ලංකාවෙත් අපි පාවිච්චි කරනවා commonly international and local documents පාවිච්චි කරනවා. World Bank එකේ තියෙනවා document එකක්. ඒක multi development banks MDBs තියෙනවා standard bidding documents කියලා. ඊට පස්සේ FIDIC එතකොට international body එකක් තියෙනවා FIDIC කියලා. FIDIC කියන එක ඇත්තටම ඒක French language එකකින් abbreviation එකක්. English එකෙන් කියවනම් International Federation of Consulting Engineers කියලා තමයි කියන්නේ. ඒක standard bidding documents. එතන තියෙනවා bidding documents 4-5ක්. මුලින්ම very famous one තමයි FIDIC Red Book කියන්නේ එක. FIDIC Red Book කියන්නේ එක අපි construction contracts වල පාවිච්චි කරන document එකක්. ඒක almost same document තමයි අපේ SBD2 document එක. ඊට පස්සේ SBD FIDIC yellow book තියෙනවා. ඒ කියන්නේ ඒක design and build document එකක්. yellow book එකේ තියෙන්නේ අපේ SBD4 කියලා. සිදාවල පාවිච්චි කරන SBD4 document එකට ගලපන විදිහට තියෙන document එකක්. ඒ කියන්නේ design and build එකක් දෙනකොට අපි detail කරන්නේ නෑ bidders ලාට. අපි දෙනවා drawing එකක්. මේක තමයි drawing එක. මේක තමයි අපේ employees requirement එක. ඒ කියන්නේ මෙච්චර ස්ක්වයර් ෆීට් එකක් මේ බිල්ඩින්ග් එන්න ඕනේ. කිචන් වල මේ ෆිනිෂිංగ్ මෙච්චර එන්න ඕනේ. ලිවිං රූම් වල මේ ෆිනිෂිං වෙන්න ඕනේ. අප්ස්ටේර්ස් එකේ වෝටර් ටැංක් එකේ මෙතනට වෙන්න ඕනේ. ඒ වගේ highlight කරනවා specific items අපිට මොකද ඕනේ කියලා. ඊට පස්සේ ඒක contractors මේ ඒ කියන්නේ bidders නේ ඒක design කරලා එයාගේ technical proposal එක submit කරන්න පාවිච්චි කරන document එක තමයි FIDIC yellow book and SBD4 කියන්නේ එක. ඊට පස්සේ තව මේ UNDP International Organization for Standardization ISO ඒවල තියෙනවා procurement templates. ඒවත් අපි පාවිච්චි කරලා use කරන්න පුළුවන් මේ bidders ලාව call කරන්න. ඊට පස්සේ තියෙන්නේ අපේ IFAT bidding document. IFAT bidding document එකත් ඒ වගේ World Bank වගේ ඒගොල්ලන්ගේම මේ පාවිච්චි කරන standard bidding documents තියෙනවා. ඊට පස්සේ මේ local රටවල අපි එක රටවල වල එක documents පාවිච්චි කරනවා. උදාහරණයට United States වල Federal Acquisition Regulations FAR bidding documents කියලා තමයි United States වල පාවිච්චි කරන්නේ. ඊට පස්සේ United Kingdom වල Public Contract Regulations ඒ කියන්නේ PCR documents කියලා තමයි එහෙ කියන්නේ. අපි PCR SPD documents කියලා කියනවා. ඊට පස්සේ ඉන්දියාව වල CPWD ඒ කියන්නේ Central Public Works Department SPD කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ලංකාවේ සිදා ඒ කියන්නේ Construction Industry Development Authority
ඒගොල්ලන් තමයි මේ ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් වලට අයිතිකාරයා. එතකොට ඒගොල්ලන්ට තියෙනවා ඒ බිඩින් ඩොකියුමන්ට් එක හදනකොට විවිධ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවා. කන්ස්ට්‍රක්ෂන් association, provincial departments, district divisional district secretariats, ඒ වගේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවා. ඒ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඔක්කොම එකතු කරලා තමයි මේ SBD ડોකියුමන්ට් එක හදලා තියන්නේ. අයිතිකාරයා ඇවිල්ලා සිදා. එතකොට මේ SBD ડોකියුමන්ට් එකේ ඔයගොල්ලන්ට දන්නවා ඇති මම ඔබනම් රිමයින්ඩ් කරන්නම්. එතන තියෙනවා දැනට පාවිච්චි කරන ડોකියුමන්ට්ස් හතරක්. SBD 1 කියලා එකක් තියෙනවා. SBD 2 ડોකියුමන්ට් කියලා එකක් තියෙනවා. SBD 3 කියලා තියෙනවා. ඒ තුනම අපි යූස් කරන්නේ කන්ස්ට්‍රක්ෂන් කොන්ට්‍රැක්ට් වල. SBD 1 ડોකියුමන්ට් එකයි SBD ડોකියුමන්ට් එක ක්ලාසිෆයි කරලා තියන්නේ based on the contract amount. ඒ කියන්නේ more than 10 million to 100 million වෙනකන් අපි යූස් කරන්නේ SBD 1 ડોකියුමන්ට් එක. අපි SAP එකත් යූස් කරන්නේ SBD 2 ડોකියුමන්ට් එක මම කිව්ව විදිහට ඒක ලොකු කොන්ට්‍රැක්ට්ස් වල more than 100 million තියෙන කොන්ට්‍රැක්ට්ස් වලට අපි යූස් කරන ડોකියුමන්ට් එකක්. ඒක almost PIDIC එකේ red book එකට තියෙන conditions ඔක්කොම තියෙනවා එතනට. almost it is equivalent to PIDIC red book. ඊට පස්සේ SBD 3 documents කියලා එකක් තියෙනවා. ඒක below 10 million පොඩි projects පොඩි contracts වල. ඒක හදලා තියෙන හේතුව SBD 2 document එක අපේ පොඩි contractors ලාට එච්චර use කරන්න අමාරු. ඒ කියන්නේ ඒ තරම් ඒගොල්ලන් පාවිච්චි කරන්න ගියොත් ඒගොල්ලෝ අමාරු වෙනවා. එතකොට උදාහරණයක් අපි SBD 1 document වල SBD 2 document වල තියෙනවා මේ price adjustment formula. SBD 1 document එකේ තියෙනවා very simple formula එකක්. ඒක quarter base use කරලා ඒක වෙනම chapter එකක් ඇත්තටම. එතකොට ඒ වගේ පොඩ්ඩක් ලිහිල් කරලා හදපු document තමයි SBD 3 document එක. SBD 4 කියන document එක තමයි design and build වලට පාවිච්චි කරන document එකක්. Key components of bidding documents. Bidding documents වල තියෙන key components ටික බලමු. පළවෙනි එක තමයි invitation to bid. අපි මුලින්මම contract bidders ලාට මුලින්මම තියෙන document එක bidding document එකේ මුලින්ම first page එකම ඔයගොල්ලන් පෙරළුණත් ඇති තියෙන්නේ invitation for bid. ඒ කියන්නේ පත්තරවල අපි දානවනේ notice to tender කියලා, notice of tender කියලා. ඒක තමයි මුලින්මම අපි bidding document වල දාන්නේ. එතනින් අපි කියනවා formal announcement, ඒක formal announcement inviting qualified bidder to participate. මෙතන මේ qualified bidders ලාට අපි invite කරනවා මේකට participate කරන්න කියලා. එතනින් කියනවා project එක detail එක කියනවා. මේ part එකේ loan එකක් නම් ඒ part එකේ loan එකකින් මේ loan number එකකින් මේන තමයි අපි කරන්නේ මේ loan එකේ අරන් තියෙන්නේ මේ විදියට මේ වැඩ වලට තමයි පාවිච්චි කරන්න අරන් දීලා තියෙනවා කියලා project එකේ කරන පොඩි detail එකක් කියලා. ඒක තියෙනවා එක එක standard bidding document වල templates එකක්. ඒ templates එකට අනුව තමයි ඒ invitation to bidders එක අපි fill කරලා ඒ කියන්නේ අපිට තියෙන තොරතුරු ටික ඒකට add කරලා දානවා. ඒකට එතන deadlines ටික දාන්න ඕනේ invitation bids වල. deadlines කියන්නේ pre-bid meeting කවදද bid submit කරන්නේ කවදද එතකොට මේ bid issue කරන්නේ කවද වෙනකන්ද ඒ වගේ deadlines ටික දාගන්නවා. ඊට පස්සේ submission instructions එකක් දෙනවා. ඒකනේ submit කරනකොට කොහෙද submit කරන්න ඕනේ කොයි වෙලාවට කලින් submit කරන්න ඕනද මොනවද මේක දෙන්න ඕනේ ඒ වගේ දේවල් ඔක්කොම එතන අපි කියනවා. to bidders instruction to bidders එක තමයි අපි ඒ bid එක කොහොමද මේ bidders ලා මේ ඒගොල්ලෝගේ ප්‍රොපෝසල් එක කොයි විදිහටද සබ්මිට් කරන්න ඕනේ කියලා අපි bidders ලාට දෙන ඉන්ස්ට්‍රක්ෂන් එකක්. ඒකින් mainly තියන්නේ how guidelines එකක් දෙනවා අපි how to prepare and submit the bids. මේ bids ටික කොහොමද ඔයගොල්ලෝ prepare කරලා submit කරන්න ඕනේ කියලා ඒක තියෙනවා instructions to bidders වල SBD 1 එකේ තියෙනවා clauses මම හිතන්නේ 36 වගේ තියෙනවා. ඒක කොහොමද අපි මේ select කරන්නේ කවුද මේකට eligible මේ කොහොමද evaluate කරන්නේ ඒ වෙස්තර ටික ඔක්කොම අපි එතනට කියනවා. එතන eligibility criteria and evaluation process එක කියනවා කොහොමද මේක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ requirements for bid security performance guarantee bid security එකක් තියෙනවා නම් ඒක අපි එතනින් කියනවා bid security එක මෙච්චර ගාණක submit කරන්න ඕනේ. performance guarantee එකක් තියෙනවා නම් ඒ performance guarantee එක කොච්චර percentage එකද අපි ගන්නෙ ඒ වගේ requirements ටිකත් අපි එතනට කියනවා instructions to bidders වලට. ඊට පස්සේ form of bid and